මේක මචං මට වෙච්ච තව සීන් එකක්. ඉතින් මේක වෙන්නේ වැස්ස වෙලාවක. ඉතින් මම යද්දි ඒ වෙලේ වැස්ස පටන් ගත්තා. යන තැනදී ඉතින් ඔයාලා දන්නවා සාමාන්‍ය වැස්ස වෙලාවේදී ඩ්‍රයිව් කරද්දී පොඩ්ඩක් පරිස්සම් ඩ්‍රයිව් කරන්න ඕනේ සාමාන්‍ය වෙලාවට වඩා. ඉතින් මේක මම ඔයාලත් එක්ක ෂෙයා කරන්නේ ඔයාලටත් මේවා එක්ස්පීරියන්ස් එකක් වේවි කියලා හිතලා. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඉස්සරහින් ඔයාලට පේනවා බස් එකක් එනවා. බස් එකත් එක්කම ලොරියක් දානවා. මමත් උඩරින් වයින්ට ගන්නවා. ඉතින් මම යන විදිහත් එක්ක ඒක මට සමහර වෙලාවට කන්ට්‍රෝල් කරගන්න බැරි වුණා නම් අර ලොරිය වදිනවා. ඉතින් මේ වගේ මචං නොසලකනවත් විදිහට වාහන පදවන්න එපා. පොඩි ඉඩක් තියෙද්දි මේ වගේ තැන්වලදී ඕවර්ටේක් කරන්න එපා. ඉතින් මචං මේ වගේ දේවල් තමයි ඇත්තටම ලංකාවේ මාර්ග අනතුරු වෙන්න හේතුව. ඉතින් මේ වගේ අපරීක්ෂාකාරී විදිහට වාහන පදවන්න එපා. ඉතින් මේ ඔයාලත් මේක මේ වගේ දේවල් වුණා නම් කමෙන්ට් එකක් දාන්න. සහ මේ විදිහට ඩ්‍රයිව් කරන්න එපා කියන එක තමයි මම බලන්නේ. එහෙනම් හැමෝටම චෙන්ජ්